ඔයාට නිතරම වගේ මේ ජීවිතේ කිසිම තේරුමක් නැහැ කියලා හිතනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්. ඔයාව සාදරයෙන් පිළිගන්නවා Terrify Me YouTube channel එකට. රැඳිලා ඉන්න මාත් එක්ක. අද අපි Map of Consciousness series එකේ 3 වෙනි කොටස ආරම්භ කරමු. ඔයාට Map of Consciousness එක ගැන අවබෝධයක් නැත්නම් channel එකේ episode 1 එක මුලින්ම බලලා ඉන්න. map එකේ 3 වෙනි level එක apathy නැත්නම් උදාසීනත්වය ගැන තමයි අද අපි කතා කරන්නේ. ඇත්තටම මොකක්ද මේ උදාසීනත්වය කියන්නේ? කොහොමත් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහනේ. try කරලා වැඩක් නැහැ. ජීවිතේ ඉතින් මෙහෙම තමයි. වගේ සිතිවිලි අපිට සමහර වෙලාවට දැනෙන්න ගන්නව නේද? අන්න ඒ හැඟීමට තමයි උදාසීනත්වය කියන්නේ. එපිසෝඩ් 2 එකේදී අපි කතා කරපු වරදකාරී හැඟීමේදී අපිට ප්‍රධාන වශයෙන් හිතෙන්නේ මම වරදක් කළා කියලානේ. උදාසීනත්වයේදී අපිට හිතෙන්නේ කිසිම දෙයකින් වැඩක් නැහැ. කිසිම දෙයක තේරුමක් නැහැ වගේ හැඟීමක්. මේ ලෙවල් එකේදී අපිට අපේ යතේ කිසිම බලයක්, කිසිම ශක්තියක් නැහැ කියලා හිතෙන නිසා ඒක අපේ ජීවිතය ගැන අපිට තියෙන උනන්දුව බිඳ වැටෙන්න හේතු වෙනවා. උදාසීනත්වය අපේ ශරීරයට දැනෙන්නේ මොන විදිහටද? ශරීරය නිකන් බරයි වගේ, ශක්තිය අඩුයි වගේ, නිතරම මහන්සි ගතියක්, උනන්දුව ඌමනාව අඩුකමක්, නිතරම හෙමින් වැඩ කරන ස්වභාවයක්, වැඩ ආරම්භ කරන්න තියෙන අපහසුකමක් විදිහටත් ඒක දැනෙන්න පුළුවන්. ඔයාගේ ශක්තිය කියන බැටරි එක නිතරම වගේ බැහැලා කියලා තේරෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ලෙවල් එකේදී කෙනෙක් හැසිරෙන්නේ කොහොමද කියලා. වැඩ කල් දානවා, දේවල් වලදී මූලිකත්වය ගන්න ගතිය අඩු වෙනවා, වගකීම් මග අරිනවා, ඍණාත්මක අවස්ථාවල රැඳිලා ඉන්න බලනවා, ඉලක්ක වලට යන්න තියෙන කැමැත්ත නැති වෙනවා. උදාසීන ගතියෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රධාන වශයෙන් තමන්ගේ ජීවිත වැඩි දියුණු කරගන්න, එහෙම නැත්නම් සාර්ථක කරගන්න එක නවත්තලා දානවා. උදාසීනත්වයේ සැඟවුණු ස්වරූප කීපයක් තියෙනවා. දීර්ඝකාලීන කම්මැලිකම, ජීවිතය ගැන අනේ ඕන එකක් වගේ අදහසක් දරන එක, හැඟීම් දැනෙන්නේ නැති ස්වභාවය, තීරණ මග අරින එක, තමන් දන්න තමන්ට සුවපහසු කලාපවලම විතරක් රැඳිලා ඉන්න හදන එක උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. සමහර වෙලාවට උදාසීනත්වයට අපි පීස්, සාමකාමී ගතිය නැත්නම් නියුට්‍රලිටි, මධ්‍යස්ථ බව කියලා රැවටෙනවා. ඒත් ඇත්තටම එතන තියෙන්නේ බල රහිත ස්වභාවයක්. ඒ කියන්නේ තමන් දුර්වලයි කියලා හිතන ස්වභාවයක්. ඇත්තටම කොහොමද මේ උදාසීනත්වය පටන් ගන්නෙ? මේ හැඟීම නිර්මාණය වෙන්නේ නැවත නැවතත් මුහුණ දෙන්න වුණු මානසික වේදනාවන්, පරාජය වීම වලින්. දීර්ඝකාලීන විවේචන, බලාපොරොත්තු කඩවීම, කුඩා කාලෙදි තමන් හරි දුර්වලයි කියලා දැනෙන එක, අස්ථායී පරිසර, පෞල් පසුබිම්වල හැදී වැඩෙන එක, යම් දෙයක් හෝ යම් කෙනෙක් අහිමි වුණාම ඒ වේදනාව පිටත කිසිම සහායකින් තොරව තනියම දරා ගන්න සිද්ධ වුණාමත් මේ උදාසීනත්වය කියන හැඟීම වර්ධනය වෙනවා. මෙතනදී මනස ඉගෙන ගන්නවා මට කිසිම දෙයක් වැදගත් නැහැ, කිසිම දෙයකින් වැඩක් නැහැ කියලා හිතන්න ගත්තොත් නම් මට කවදාවත් දුකක් දැනෙන එකක් නැහැ කියලා. දැන් අපි බලමු උදාසීනත්වය කියන ভাইබ්‍රේෂන් එකේ දීර්ඝ කාලයක් රැඳිලා ඉන්න එකෙන් ඇතිවෙන්න පුළුවන් මානසික බලපෑම් ගැන. පුද්ගල වර්ධනය අඩාල වෙනවා, ධනාත්මක අවස්ථා මග ඇරෙනවා, සමාජීය වශයෙන් තනි වෙනවා, ડિප්‍රෙෂන්, විෂාදය හැදෙනවා, ඒ වගේම ඉලක්ක කරා යන්නත් අපහසු වෙනවා. මොකද මේ අවස්ථාව වෙද්දී අපේ විශ්වාසය තමයි මම මොනවා කරත් කිසිම දෙයක වෙනසක් වෙන්නේ නැහැ කියන එක. මේ අදහස නිසා අපේ ජීවිතය එකතැන පල් වෙන්න ගන්නවා. උදාසීනත්වය කියන ලෙවල් එකට වඩාත්ම ගැළපෙන ටැරෝ කාඩ් එක වෙන්නේ Four of Cups. ඒ කාඩ් එකෙන් නිරූපණය වෙන්නේ හැඟීම් මතින් අපි දේවල් වලින් වෙන් වෙලා ඉන්න හදන ස්වභාවය. අපිට ජීවිතෙන් ලැබෙන අවස්ථා ලබා ගන්න තියෙන අකමැත්ත, වෙන්න පුළුවන් ධනාත්මක දේ ගැන හිතන්න තියෙන අකමැත්ත වගේ දේවල්. ඉතින් අපි කොහොමද මේ උදාසීනත්වයෙන් ඉහළ ලෙවල් එකකට යන්නේ? ඒ පරිවර්තනයට හේතු වෙන්නේ මේ තත්වයේ ඉන්න කෙනෙක් තමන් සතු පුද්ගලික ශක්තිය ගැන නැවත අවබෝධයක් ලබා ගන්න එක. ඒකට පොඩි පොඩි වැඩ ආයෙත් කරන්න වෙනවා. නැවත තමන්ගේ අරමුණුත් එක්ක සම්බන්ධ වෙන්න. උත්සාහය හරහා ප්‍රතිඵල වෙනස් කරන්න පුළුවන් බව අවබෝධ කරගන්න. මම, ඔයා විතරක් නෙවෙයි, අපි හැමෝම මේ ජීවිතේ මේ වගේ අවස්ථාවලට මුහුණ දෙනවා. අපිට පොඩි කාලෙදී මේ වගේ හැඟීමක් දැනුනේ නෑනේ. ඒ මතකය ආයෙත් අවදි කරගන්න. ජීවිතේ දිහා, ලෝකෙ දිහා මැජික් එකක් බලනවා වගේ බලන්න පටන් ගන්න. ගොඩක් පොඩි පියවරකින් වුණත් ඔයාගේ මානසික සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන්.
කාලයත් එක්ක උදාසීනත්වය දුක කියන ලෙවල් එකට ඇවිත් ඒකෙන් ධෛර්යය කියන ලෙවල් එකට පරිවර්තනය වෙනවා. එතකොට තමයි කෙනෙක්ට නැතිවෙච්ච උනන්දුව නැවත ලැබෙන්න පටන් ගන්නෙ. ඔයා දැන් ඔයාගෙන්ම අහන්න. ඔයා ඇත්තටම කිසිම දෙයක් වෙනස් කරන්න බෑ කියලා පිළි අරගෙනද නැත්නම් තාමත් දේවල් වෙනුවෙන් උත්සාහ කරන්න ඔයාට ශක්තිය තියෙන බව ඔයාට අමතක වෙලාද? ඉතින් මං හිතනවා ඔයාට මේ වීඩියෝ එකෙන් උදාසීනත්වය කියන හැඟීම ගැන පුළුල් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් එපිසෝඩ් 4 එකෙන් ආයෙත් හමු වෙමු. එපිසෝඩ් 4 එකෙන් අපි කතා කරන්නේ grief දුක කියන හැඟීම ගැන. සුබ දවසක් ඔයාට. ගිහින් එන්න.